කාටවත්. එතකොට එක එක જાති කට්ටිය එක්ස්පෝස් වෙනවා ඒගොල්ලන්ගේ යාලා ඉන්නේ. ඔයාගේ අතපය කැපිලා මූණ ඉරි කැපිලා ඔයාලා නෝමල් ඇවිදින විදිහට යන්න. يعني ගිහින් හිටගත්තොත් ඔයාලට කොහොමද ඒක දැනෙන්නේ? මෙන්න මෙහෙම උස්සනවනේ. එහෙම දන්නවා. මෙයාලා මෙච්චර ඩෙස්ටිනේෂන්ස් ගානකට යනවා. මෙච්චර ෆ්ලයිට්ස් ගානක් මෙයාලට තියෙනවා. මට පේපර් එකක් දීලා මෙහෙම කියලා අහන්නේ නෑ. Hi lamai. Welcome back to my YouTube channel. ඔයාලා කලින් ඉඳන් ඉන්නවා නම් මං ගැන දන්නවා. ඔයාලා අලුත් කෙනෙක් නම් මම ගායෂි. මේ channel එකෙන් මම vlogs දාන්න තමයි මේ channel එක මම පටන් ගත්තේ. දැන් ඒක turn out වෙලා තියෙනවා වෙනත්ම සබ්ජෙක්ට් එකකට. ඉතින් මම අවසානට දාපු වීඩියෝ එක මගේ cabin crew interview experience එක ගැන දාපු එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා, ප්‍රශ්න අහලා තිබ්බා, ගොඩක් අය බලලා තිබ්බා. මම ඒකට මගේ channel එක subscribe කරලා තිබ්බා ගොඩක් අය. ඒ හැමෝටම thank you. ඉතින් මං හිතුවා ඔයාලගේ ඒ තිබ්බේ ගොඩක් ප්‍රශ්න වලට මම කමෙන්ට් වලින්ම රිප්ලයි කරා. හැබැයි මට හිතුණා වීඩියෝ එකක් විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර ගෙනාවොත් තවත් ඔයගොල්ලන්ට ක්ලියර් වෙයි කියලා. ඉතින් as a result අද වීඩියෝ එක මම ඔයගොල්ලන්ට අරගෙන ආවිලා තියෙනවා. ඉතින් අපි බලමු ඔයාලට තිබු ප්‍රශ්න වලින් මම ටිකක් තෝරලා ලියා ගත්තා. ඉතින් මේ ප්‍රශ්න ටික මගේ side of view මම දන්න තොරතුරු එක එකතු කරලා මම ඔයාලට explanation එකක් අරගෙන එන්න. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. බලමු ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර. මුලින්ම අහලා තිබ්බා ඉන්ටර්වියු කියන්නේ එයාලයින්ස් වලින් හැම අවුරුද්දකම එනවද කියලා. ඔව් එනවා. මම ශ්‍රී ලංකන් එයාලයින්ස් ගැන දන්නේ නැහැ. මම මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වල එයාලයින්ස් ගැන තමයි මම අප්ඩේට් එකේ ඉන්නේ හැමතිස්සෙම. එතකොට කටාර්, එමිරේට්ස් ඔය දෙකෙන්ම ලංකාවට එනවා. එටිහාඩ් වලින් එටිහාඩ් එයාර්වේස් වලින් ලංකාවට එන්නේ නැහැ කියලා කියනවා. ඒගොල්ලන්ගේ වීඩියෝ ඉන්ටර්වියු ප්‍රොසෙස් එකක් තියෙන්නේ කියලා තමයි මම දන්න තරමින් තියෙන්නේ. ඊට පස්සේ අවසාන ෆයිනල් ඉන්ටර්වියු එකට හෙට යන්න ඕනි කියලා තමයි මම දැනගෙන තියෙන්නේ. මම ඉගෙන ලොකුට දන්නේ නැහැ. මම අර දෙක තමයි දන්නේ. තුර යාලා මෙහෙට එනවා. ඊට පස්සේ ඒකත් අවුරුද්දකට දෙපාරක් වගේ එවෙනවා. සමහර අවුරුදු වලට 3 පාර 4 පාර වෙනවා. සමහර අවුරුදු වලට 1 පාරයි එන්නේ. එහෙම තියෙනවා. අනිවාර්යෙන් එමිරේට්ස් එක කාලයක් තිස්සේ රික්‍රූට්මන්ට්ස් කරේ නැතුව තිබ්බා. කොවිඩ් කාලෙන් පස්සේ ඊට පස්සේ ආයෙත් එක දිගට අවුරුද්දෙන් අවුරුද්දට ඒගොල්ලන් එනවා. සහ කටාර් එයාර්වේස් ඒගොල්ලනුත් එහෙමයි. ඒගොල්ලනුත් රික්‍රූට්මන්ට්ස් කරන එක නවත්තලා තිබිලා ඊට පස්සේ සැරෙන් සැරේ දැන් අවුරුද්දකට දෙපාරක් කොහොම එනවා. මේ අවුරුද්දෙත් මාර්තු වල කටාර් එයාර්වේස් මාර්තුද මේ අවුරුද්දේ මුලත් කටාර් එයාර්වේස් ආවා. හරි. ඉතින් ඔව් ඒ ප්‍රශ්නෙට උත්තරය ඔව් හැම අවුරුද්දකම එනවා. දෙවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බා ඒජ් ලිමිට් එක ගැන. එතකොට සාමාන්‍යයෙන් ඕනම නෙමෙයි මම දන්නේ අනිත් එයාලයින්ස් ගැන මිඩල් ඊස්ට් කටාර් එමිරේට්ස් ඒ එයාලයින්ස් වල ඔයගොල්ලන්ගේ ඒජ් ලිමිට් එක කියලා හයස්ට් ලිමිට් එකක් දාලා නැහැ. හැබැයි අවම වශයෙන් 21 සම්පූර්ණ වෙලා තියෙනවා කියලා තමයි එයාලා දාලා තියෙන්නේ. එතකොට දැන් හිතන්නකෝ 21 සම්පූර්ණ වෙන්නේ ඇයි කියලා දන්නවද? 21 සම්පූර්ණ වෙන්න හේතුව ඒගොල්ලන්ගේ දැන් හිතන්නකෝ ඔයාලා දැන් කැබින් ක්‍රූ කෙනෙක් විදිහට සර්විස් එක දෙනකොට ඒ සර්විස් එක දෙන වෙලාවෙ එක්කෙනෙක් වගේ දැන් බියර් හරි මොනවා කියන්නේ ඇල්කොහොල් මොනවා හරි ඉල්ලුවා කියලා. එතකොට ඔයා ඒක සර්ව් කරන්න නම් ඒ කන්ට්‍රි එකට අනුව ඔයාට ඒජ් ලිමිට් එක 21 කියන්නේ 21කට වඩා වැඩි වෙන්න ඕනේ ඔයා එහෙම ඇල්කොහොල් සර්ව් කරන්න නම්. අන්න ඒ නිසා තමයි යාලා 21ට වැඩි අයව ගන්න. එතකොට දැන් ඔයාට වයස අවුරුදු 20යි නම් ඔයාට පුළුවන් මාස ගාන දැන් හිතන්නකෝ ඔයා දැන් අද ඉන්ටර්වියු එකට ඇප්ලයි කරනවා. ඔයාට තව 21 සම්පූර්ණ වෙන්න මාස ගානක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි අවුරුදු 21කට වැඩි අයව ගන්නවා කියලා යාලා ලිමිට් එකක් දාලා තියෙන්නේ. එතකොට මගෙන් ගොඩක් අය අහලා තිබ්බා
වැඩිම ඒජ් එක කියන්නේ උපරිම ඒජ් එක කීයද කියලා එයාලයින්ස් වලට ගන්න. එහෙම යාලා කොහෙවත් වැඩිම ඒජ් එකක් මෙන්ෂන් කරලා තිබ්බේ නෑ. ඉතින් මම දන්නේ නෑ. කියන්නේ කීය වෙනකන් ගන්නවද කියලා. ගොඩක් දුරට 25 26 27 ඕම් කට්ටියත් යනවා. එහෙම ඒජ් ලිමිට් එකක් නෑ. ඔයාට සර්විස් එක දෙන්න පුළුවන් නම් ඔයාට ලෙසන් ලුක් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් කන්ටිනියු කරන්න. ඉතින් එහෙම තමයි. ඉතින් ඒතකොට ඒජ් ලිමිට් එක ගත්තොත් අඩුම 21 වැඩිම ලිමිට් එකක් මෙන්ෂන් කරලා නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ. පාට. ඒක මෙහෙමයි. පාට කියන එක ඩිපෙන්ඩ් වෙනවානේ. දැන් හිතන්නකෝ ලංකාවේ අපිට තියෙන පාට නෙමෙයි කොරියන් කඩියට තියෙන. කොරියන් කඩියට තියෙන පාට නෙමෙයි ඇමරිකන් කඩියට තියෙන්නේ. එතකොට ඒ අපි ඔක්කොටම තියෙන පාට නෙමෙයි ඇෆ්‍රිකන් කඩියට තියෙන්නේ. එතකොට එක එක ක්ලයිමේට් එකට එක එක ඒගොල්ලන්ගේ එන්වයරන්මන්ට් එකට ඇඩැප්ට් කරලා තමයි ඒගොල්ලන්ගේ කලර් එක හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට එයාලයින් එකක් කියන්නේ එක රීජන් එකකට විතරක් ලිමිට් වෙච්ච දෙයක් නෙමෙයිනේ. දැන් මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වල එයාලයින්ස් කියලා කියන්නේ කියන්නේ ගොඩක් හියුජ් රේන්ජ් කියන්නේ ගොඩාක් යාලා කවර් කරනවානේ රටවල්. එතකොට එක එක ජාතිය කට්ටිය එක්ස්පෝස් වෙනවා ඒගොල්ලන්ගේ යාලා ඉන්නේ. ඒකට එහෙම වෙනකොට ඒගොල්ලන් කොයිම වෙලාවකවත් ඔයාලගේ කලර් එක කන්සිඩර් කරන්නේ නැහැ. කැබින් ක්‍රූ කෙනෙක්ව සිලෙක්ට් කරනකොට. මොකද කලර් එක කියන්නේ ඒක කම්පැරබල් කියන්නේ. මේ ආයා සුදුයි කළුයි කියන්න බෑ. කාටවත් අපිට එහෙම කියන්න බෑනේ. අපිට කියන්න පුළුවන් මෙයාට වැඩිය ආරයා ටිකක් පහටයි. මෙයාට වැඩිය ආරයා ටිකක් පාටින් අඩුයි. අන්න එහෙම කියන්න පුළුවන්. ඒ මැරෙන්න පාට කියන්නේ හිතන්න දෙයක් නෙමෙයි. අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ පාට කියන දෙයට ඇයි මෙච්චර අවුල් ගන්න කියලා. ඇත්තටම පාට ප්‍රශ්නයක් නැහැ. ඔයා කළු කෙනෙක් වුණත් සුදු කෙනෙක් වුණත් තල්ලු කෙනෙක් වුණත් ඔයාට තියෙන්නේ ප්‍රසන්න පෙනුමක් නම් ආට ආගෙන් කැලරි තිබිලා ඔයාගේ අතපය කැපිලා මූණ ඉරි කැපිලා තුවාල වෙලා කැල්ලේ ඉඳලා එහෙම නැතුව ඔයාට තියෙන හරි ලස්සනට ප්‍රියමනාප කතා කරලා මිනිස්සු කතා කරනකොට මිනිස්සුන්ට ආස හිතෙන පෙනුමක් නම් ප්ලේ කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කලයික හිතන්නම එපා. ප්‍රශ්න බෝඩි මේ ඉන්නේ අද අපිට වැකේෂන් නිවර්් දවසක්. ඉතින් බෝඩි මිනුවට ඇන්ටි කතා කරනවා ප්‍රශ්නකට. සැලන්සර වීඩියෝ එක කට් කරනවා. sorry for the disturbing. ප්‍රශ්න 4 වෙනි එක. ඉන්ටර්විව් එකට අඳින්නේ මොකද්ද? ඉන්ටර්විව් එකට අඳින්නේ බිස්නස් අටයර් එක. ඒ කියන්නේ සුදු ෂර්ට් එක යට කරලා කළු ටයිට් ස්කර්ට් එක ඇඳලා කෝට් ෂූස් දෙක දාලා ඒක තමයි බිස්නස් අටයර් එක. කියන්නේ තව බෙල්ස් එක දාන්න ඕනි. මේ කියනවා වගේ ගෑල් ළමයි මේ විදිහට යන්න ඕනි. පිරිමි ළමයි මේ විදිහට යන්න ඕනි. ඉතින් ඊට අමතරව මේ තියෙන විදිහ තියෙන්නේ ඔය ඉස්සරහින් ඔයාලට වැටෙන ෆොටෝස් විදිහ ඒ විදිහට නයි යන්න එපා. මම දන්නවා ලස්සනයි. හරි ලස්සනයි. අඳින්න ආස හිතෙනවා. මම දන්නවා. හැබැයි ඒ විදිහට නයි යන්න එපා ඉන්ටර්විව් එකට. ඔයාව හැරෙන තැපෑලෙන් ගෙදර එවයි. ඒ නිසා මේ ප්‍රොෆෙෂනල් විදිහට යන්න. වැදගත් විදිහට යන්න. ඔව්. ඊට පස්සේ ආයෙ කෙනෙක් මයින් අහලා තිබ්බා ඉන්ටර්විව් එකට යනවානේ කැන්ටෝක් කියන්න කියලා. අනේ නෑ. ඔයාලා නෝමල් ඇවිදින විදිහට යන්න. يعني අර ගෙදර ඇවිදිනවා වගේ ඔහේ යන්න එපා. ඊළඟට වැදගත් විදිහට ඇවිදින්න එච්චරයි. එහෙම නැත්නම් කැට්වොක් එකකින් යන්න ඕනේ නෑ. හරි. ඊගාව ප්‍රශ්නේ. 5 වෙනි එක. A level 5 වෙනි එක. A level results. O level බලනවද? ඕක තමයි තව අයට තිබ්බ ප්‍රශ්නයක්. ඕක තමයි O levels නම් බලන්නේ නැහැ. A levels. ඒගොල්ලන්ගේ minimum requirements වලට දාලා තියෙනවා 12th education. කියන්නේ අවුරුදු 12ක අධ්‍යාපන කාලය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කියලා. ඒ ඇරෙන්න කොතනකවත් එයාලා දාලා නැහැ.
ඔයාලා A level pass වෙන්න ඕනේ, A3ක් තියෙන්න ඕනේ, degree එකක් තියෙන්න ඕනේ. එහෙම කිසිම දෙයක් දාලා නැහැ. ඒවා ඔයාලට additional qualifications. ඒමත් කියලා advanced level passed failed කියන එක බලන්නේ නැහැ. ඔයාලව consider කරන්නේ හරි. ඉතින් ආයෙත් යන්න උනා. හරි, it's okay. A level O level A levels consider කරන්නේ නැහැ. ඔයා පාස් වෙලා තියෙනෝනේ අවුරුදු 12ක අධ්‍යාපන කාලය. කියන්නේ අවුරුදු 12ක කාලේ ඉස්කෝලේ ගිහින් තියෙනවා නම් ඇති. ඊට පස්සේ රිසල්ට් එක අවුලක්ම නැහැ. ඊට පස්සේ අහලා තිබ්බා එක්ස්පීරියන්ස් හදාගන්නේ කොහොමද කියලා. එක්ස්පීරියන්ස් හදාගන්න ඒ කියන්නේ දැන් යාලා අවුරුද්දක එක්ස්පීරියන්ස් ඉල්ලනවනේ. එහෙම ඉල්ලන්න හේතුව දැන් ඔයාලා නිකම්මට හිතන්නකෝ. ඔයාලා කිසිම ජොබ් එකක් කරන්නේ නැතුව දැන් එක්සෑම් කරනවා හරි මොනවා හරි කරලා එකපාරටම ගිහිල්ලා අර වගේ মালටි කල්චරල් සොසයිටි එකකට ගිහින් හිටගත්තොත් ඔයාලට කොහොමද ඒක දැනෙන්නේ? නිකම්මට හිතලා බලන්නකෝ. ඒ කියන්නේ දන්නේ නැති රටක දන්නේ නැති රටවල් වලින් රටෙන් රටකට යන ගමන් ඉන්නකොට එතකොට ඒ හැමදේමත් අතරේ දන්නේ නැති ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනකොට ඔයාලා කොහොමද ඒක හැන්ඩල් කරන්නේ? අමාරු නේද? අන්න ඒ ඉඳ තමයි යාලා අඩුම තරමේ අවුරුද්දකවත් ඔයාලට කස්ටමර් කෙයා එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනි කියලා කියන්නේ. මොකද ඔයාලට එකපාරටම ගිහලා අච්චර ක්‍රවුඩ් එකක් ඔයාලට හැන්ඩල් කරගන්න අමාරු වෙන්නේ. ඒ ප්‍රෙෂර් එකයි ඕවා මේවත් එක්ක. එතකොට අර එක්ස්පීරියන්ස් එක තියෙන කෙනාට ඒක ඊසි. يعني කස්ටමර්ස්ලා හැන්ඩල් කරන එක ප්‍රශ්න විසඳන එක මොකද යාලා ඒක දන්නවා. මොකද යාලට කලින් එක්ස්පීරියන්ස් තියෙනවානේ. අන්න ඒ නිසා තමයි මෙයාලා මේ 1 year එක්ස්පීරියන්ස් එක අහන්නේ. මමත් ඔයාලා වගේමයි මුලින් මමත් හිතුවා මොකටද 1 year එක්ස්පීරියන්ස් අහන්නේ බොරුවක් දාලා යන්නේ කියලා. මම ඇත්තටම මට 1 year කම්ප්ලීට් වෙලා තිබ්බේ නෑ. මම ඉන්ටර්විව් එකට යනකොට. මට එතකොට මාස ගාණක් කම්ප්ලීට් වෙලා තිබ්බේ. ඉතින් ඒ හින්දා මම මේ මාස ගාණෙන් ඇප්ලයි කරේ. හැබැයි මට ගියාට පස්සේ තේරුණා මගේ කොන්ෆිඩන්ස් එක හැදිලා තිබුණ නැහැ වෙනකොට. ඒ කියන්නේ මට සොසයිටි එකේ අර කට්ටිය ක්‍රවුඩ් එකත් එක්ක වැඩ කරද්දි ටීම් වර්ක්ස් කරනකොට ඒක එළියට එනවා. ඒ කියන්නේ අපිට එක්ස්පීරියන්ස් නැහැ කියන එක. මොකද හරියට එක්ස්පීරියන්ස් මිනිස්සු එක ගැටලා එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට එකපාරට මිනිස්සු ගොඩක් මැදට දාලා වැඩක් කරන්න කිව්වොත් එයාට ඒක කර හැකියි. හැබැයි අලුතෙන් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකකට යන කෙනෙක්ට ඒක අමාරුයි. එතකොට එයාලා එතනින්ම ක්ලික් කරගන්නවා මෙයාට එක්ස්පීරියන්ස් නැතුව තමයි මෙයා මෙතනට මේ ඇවිත් තියෙන්නේ කියලා. ඒ හින්දා එක්ස්පීරියන්ස් හදාගෙන යන්න. මම නම් කියන්නේ. ඔයාලට කස්ටමර් කෙයා එක්ස්පීරියන්ස් හදාගන්න නම් ෆුඩ් සිටි වල වැඩ කරන්න පුළුවන්. එතකොට රිසෙප්ෂනිස්ට් වගේ වැඩ කරන්න පුළුවන්. එතකොට ඔය වගේ ජොබ්ස් වලට ඔයාලට ඇප්ලයි කරලා එක්ස්පීරියන්ස් හදාගන්න පුළුවන්. ඔයාලා කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න ගෝල් එකක් තියෙනවා නම්. ඊගාව ප්‍රශ්නේ. ඊවෙන එකද 7. ස්විමින්. ස්විමින් කියන්නේ මෙහෙමයි. ඔයාලට ගඟක් දිලා පීනන්න දෙන්නේ නැහැ. මම දන්න විදිහට මම හොයලා මම දැනගත්ත විදිහට ස්විමින් පූල් එකක ඔයාලට අර සේෆ්ටි ක්ලෝත්ස් ඇඳලා අර පොඩි ගෲප් ඇක්ටිවිටීස් ටිකක් තියනවා කරන්න. ඒ නිසා තමයි ඔයාලට ස්විමින් පුළුවන්ද කියලා අහන්නේ ගොඩක් එයාලයින්ස් වල. ඒ වෙලාවේ ඒ ගෲප් ඇක්ටිවිටි එක කරගන්න ඕනේ හින්දා. මොකද වතුරට බය සමහරු ඉන්නවා. ඒතර වතුරට බය ආයෙත් ඒක කරන්න බෑ. ක්‍රූ එකේ කට්ටියට මේ වතුර අවුල් ගියොත් ඒ කියන්නේ එතකොට පැසෙන්ජර්ස් ලගේ සේෆ්ටි එක එයාලගේ අතේ නැති වෙනවනේ. ඒකයි වතුරට පීනන්න පුළුවන් වෙන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි ඒක කම්පල්සරි නැහැ. අර ඔක ටෙස්ට් වෙන්නේ අතනින් තමයි. අර ගෲප් ඇක්ටිවිටි එකෙන් තමයි. ඉවරයි. ඊගාව ප්‍රශ්නේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේද? ඔව්. මොකද දැන් ලංකාවේ වගේ නම් අපිට සිංහල කතා කරන කට්ටිය ඉන්නවා. එතකොට අපිට ඉංග්‍රීසි බැරි වුණත් සිංහලෙන් කතා කරලා අපිට ඒ ප්‍රොසීඩියර් එක කරගන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න සිංහල වචනයක්වත් භාවිතා වෙන්නේ නැති පරිසරයක ඔයා කොහොමද sannivedana කරන්නේ? ජපනීස් කට්ටිය, කොරියන් කට්ටිය, ඇමරිකන් කට්ටිය, ඇෆ්‍රිකන් කට්ටිය, ඉතාලි ඔය හැම රටකින්ම එන කට්ටියත් එක්ක ඔයා කොහොමද කමියුනිකේට් කරන්නේ? එයාලගේ භාෂාව දන්නේ නැතුව. එතකොට අන්න ඒ හින්දා තමයි ඉංග්‍රීසි ඕනි කියලා කියන්නේ. එයාලත් එක්ක කතා කරලා එයා කියලා කියන දේවල් තේරුම් අරගන්න පුළුවන් සහ
එයාලා කියන දේවල් තේරුම් අරගන්න පුළුවන් සහ එයාලට තේරෙන විදිහට ඒකට උත්තර දෙන්න පුළුවන් නම් ඕකේ. ඒ කියන්නේ ඒකනේ වෙන්න ඕනේ. කමියුනිකේෂන් කරගන්න පුළුවන් නම් ඕකේ. දැන් අද ඉංග්‍රීසි ඔයාලා අර සුද්ධෝ වගේ කරලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ නැහැ. සුද්ධෝ කියලා කියන්නේ අර ඇක්සන්ට් එක බලන්නේ ඇත්තම කතාව. ඔයාට කතා කරන්න පුළුවන් විදිහට ඔයාට අර මං කිව්වා වගේ කියන දේ තේරිලා තේරෙන විදිහට අර මනුස්සයාට තේරුම් ගන්න පුළුවන් විදිහට උත්තර දෙන්න පුළුවන් නම් එච්චරයි. That's it. ඊගොල්ලෝ ප්‍රශ්නේ height එක. height එක ගොඩක් වෙලාවට 160 සෙන්ටිමීටර් තමයි බලන්නේ මෙන්න මෙතනට. ඊට පස්සේ ඇඟිලි වලින් හිටගෙන මෙන්න මෙහෙම උස්සනවනේ. උස්සලා මෙන්න මේ මෙතන 212ක් අල්ලන්න පුළුවන් නම් ඕකේ. එතකොට 160ක් උස නැති කෙනෙක්ට 212 සෙන්ටිමීටර්ස් ආම් රීච් කරන්න පුළුවන් නම් ඒත් ඔයා ඕකේ. මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ 212 ආම් රීච් එක කරන්න පුළුවන් වෙන්ද කියලා එයාලා ටෙස්ට් කරන්න හේතුව ෆ්ලයිට් එකේ සේෆ්ටි ඉක්විප්මන්ට්ස් තියෙන්නේ උඩ. ඒකට ඒවා ගන්නම් අපි එච්චරට උස වෙන්න ඕනේ. මොකද දැන් හදිස්සියක් වෙච්ච වෙලාවක අනේ මේ අර සේෆ්ටි ඉක්විප්මන්ට් එක අරන් දෙන්නකෝ කියලා තව කෙනෙක්ට කියන්න වෙලාවක් නැහැනේ. ඉඳි කියලා ගන්න ඕනේ. ඒකට ඒක කරගන්න බැරි නම් ක්‍රූ කෙනෙක් වෙලා වැඩක් නැහැනේ. අන්න ඒ තමයි ක්‍රූ කෙනෙක් ඒ 212 සෙන්ටිමීටර්ස් රීච් කරන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරන්නේ. එයාලා උස නැහැ කියලා මෙහෙමයි. මම පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්. උස නැහැ කියලා අතාරින්න එපා. try කරලා බලන්න. මොකක්ම හරි හේතුවකට ඔයාට chance එකක් වදින්න පුළුවන්. ඔයාට බැරි වෙලා හරි 212 අල්ල ගන්න පුළුවන් වුණොත් ඔයාට chance එකක් වදින්න පුළුවන්. නේ? එතකොට අතාරින්න දාන්න එපා. So I'll try කරන්න exercises තියෙනවා කරන්න පුළුවන්. bar exercises තියෙනවා gym යන්න පුළුවන්. ඔබ කරලා height එක හදා ගන්න පුළුවන්. ඒ හින්දා අතාරින්න try කරන්න. ඊගා ප්‍රශ්නේ පේමන්ට් එකක් කරන්න ඕනේද? නෑ. හැබැයි මෙහෙමයි අපි ඉන්ටර්විව්ස් වලට යනකොට බස් ගාස්තු අපිට ඇඳුම් වලට යන ගාස්තු ඒවට පේමන්ට්ස් ඒගොල්ලන් කවර් කරන්නේ නැහැ. ඒවා අපි අපේ විදියට බලා ගන්න ඕනේ. හැබැයි අපි ඉන්ටර්විව් එක පාස් වෙලා යාළගේ රටට යනවනේ. ඒ යනකොට ටිකට් එකේ නම්ම ඒගොල්ලන් තමයි වියදම් කරන්නේ. ඊට පස්සේ අපි ගිහිල්ලා ඉවර වෙලා accommodations වලට එතකොට transportation ඔය හැම දෙයකම කම්පැනි එකෙන් පේ කරනවා. ඔව් එහෙම තමයි. එතකොට අපි යාළට කීයක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඊගා ප්‍රශ්නේ BMI. BMI එක මම දන්න තරමින් ශ්‍රී ලංකන් එයාලයින් එකේ නම් මුලින්ම චෙක් කරා. මම එතනින් ෆේල් වුණා. ශ්‍රී ලංකන් එයාලයින් try කළා. මොකද මේ උසට හරියන්න මගේ බර තිබ්බේ නැහැ. මම දැක්ක ගමන් කිව්වා මේ අයියෝ අඩු බර යවන්න කිව්වා. චෙක් කරන්න කලින් තිබුණ දැක්ක ගමන් කිව්වා මේ අඩු බර කියලා. ඊට පස්සේ කොහොම හරි මේ ඒකේ වුණා. කටායාවේ මම එච්චර දුරට ගිහින් නැහැ. මම ඕපන් ඩේ එකට මේ ෆස්ට් ඩේ එකට විතරයි ගිහින් තියලා හෙට ගියාට පස්සේ මෙඩිකල් චෙක්අප් එක කරනකොට ඔය ඔක්කොම ටික අපෝ චෙක් කරනවා. එතකොට අහු වෙනවා. ඔයාට මොන හරි අවුලක් තියෙනවා නම්. ඒ නිසා ඩික්ලෙයාර් කරන්න තියෙන හැම දෙයක්ම BMI නැත්තම් එමයි ඔයාට හදා ගන්න පුළුවන් එහෙමයි. ඒ විදිහට. ඒකට මම එක්කෙනෙක්ගේ එකක් කෙනෙක්ගේ වීඩියෝ එකක් දැක්කා. කැබින් ක්‍රූ කෙනෙක් කඩරයාවෙස් එකේ. එයා ඉන්ටර්විව් එකට යනකොට චුට්ටක් මහතයිලු. එතකොට ඉන්ටර්විවර්ස්ලා එයාගෙන් ඇවිල්ලා අහලා තියෙනවා ඔයාට ඔයාගේ weight එක අඩු කරගන්න පුළුවන්ද මේ join time එක වෙද්දි කියලා. ඒ කියන්නේ ඒ වගේ chances වදින්න තියෙන වෙලාවලුත් තියෙනවා. ඔයාට luck එක තියෙනවනේ. එයාගේ BMI එක වැඩිනේ කියන්නේ. ඉතින් එහෙම තියෙද්දි ඉන්ටර්විවර්ස්ලා අහලා තියෙනවා එයාගෙන් මේ බර අඩු කරගෙන එන්න පුළුවන්ද කියලා join time එක වෙද්දි. කියන්නේ ඔයාව යාලට ගන්න ඕන නම් ඔයාලා හැම chance උත් දෙන්න බැරි නෑ. ඊගාව එක ඉන්ටර්විව් එකේ බොයිස්ලා හිටියද? හිටියා. අවසාන වෙනකම්ම හිටියද කියලා ඇහුවා. ඔව් හිටියා.
එක එක විදිහ හිටියා උසාය හිටියා කෙඩ්ඩුවා හිටියා මහතාය හිටියා මිටියා හිටියා හැම කෙනෙක්ම වගේ එක එක විදිහ එක එකයි හිටියා බොයිස්ලා එම අවුලකුත් නෑ බොයිස්ලා අවසාන එකක් හිටියා පාස්පෝර්ට් එකක් ඕනෙමද කියලා අහලා තිබ්බා පාස්පෝර්ට් එක ඔයාලා ඉන්ටර්විව් එකට යනකොට ඕනේ නෑ හැබැයි සිලෙක්ට් වුණොත් ඔයාලට එහෙට යන්න පාස්පෝර්ට් එක ඕන වෙනවනේ ඔයාලට සිලෙක්ට් වෙච්ච දවසම හෙට යන්න වෙන්නේ නැහැ. ඔයාලට ටික දවසක් يعني ටික පොඩි පීරියඩ් එකකින් පස්සේ යන්න වෙන්නේ. ඒ පීරියඩ් එක ඇතුළත ඔයාලට පාස්පෝර්ට් එක හදාගන්න පුළුවන්. ඔයාලා සිලෙක්ට් වුණා. ඊගාව එක ආම් රීච් එක කරන්නේ කොහොමද? ආම් රීච් එක කරන්නේ කොහොමද කියලා මම කියවනේ අර ඇඟිලි වලින් හිටගෙන මේ 212 අල්ලන්න ඕනේ. එතකොට ඔව් එහෙම තමයි. තව ආම් රීච් එක කරනෝනේ අත් දෙකෙන්ද කියලා අහලා තිබ්බා. එහෙම නෑ. තනි අතින් එහෙම කරලා උස්සන්න පුළුවන් නම් it's okay. ඊට පස්සේ මයික් එකක් දෙනවද කියලා අහලා තිබ්බා කතා කරන්න. නෑ. මයික් දෙන්නේ නෑ. ඔයාලට කතා කරන්න තියෙන්නේ normal ඔයාලා කතා කරන විදිහට. ඊට පස්සේ මේක තමයි ඉම්පෝටන්ට් එක. එයාලයින් ගැන පාඩම් කරන්න යන්න ඕනේ මොනවද කියලා අහලා තිබ්බා. මම මෙහෙම අහන්නම්කෝ. ඔයා දැන් වැඩ කරන්න යනවනේ තැනකට. එතකොට ඔයා ඒ වැඩ කරන්න යන තැන ගැන මෙලෝඩියක් දන්නේ නැත්තම් ඔයා එතන වැඩ කළා වැඩක් තියනවද? අඩුම තරමේ ඔයා වැඩ කරන හරි කම්පැනි එකේ නම අවුරුද්ද එතකොට එයාලගේ තව එතනක එයාලයින් එකම ගන්නකො මොනවද තියෙන එයා ක්‍රාෆ්ට්ස් වර්ග එතකොට එයාලගේ ඩෙස්ටිනේෂන්ස් මොනවද ඕම මොනවවත් දන්නේ නැත්තම් ඔයාලට පුළුවන්ද වැඩ කරන්න අමාරුයිනේ අමාරු කියන්නේ බෑනේ ඉතින් එතකොට තමන් වැඩ කරන තමන් ආස එයාලයින් එක ගැන හොයලා තියෙන්න ඕනේ කියන්නේ පාඩම් කරන්න යන අර ප්‍රශ්න පත්‍රයක් දීලා අපේ එයාලයින් එකේ මේ ෆ්ලයිට් කීයද එතකොට ඩෙස්ටිනේෂන්ස් කීයද මොන රටවල වලටද යන්නේ ඔහොම අහන්නේ නැහැ හැබැයි ඔයාලට දලා අදහසක් තියෙන්න ඕනේ ඔයාලා ඇප්ලයි කරන එයාලයින් එකේ ගැන ඩීටේල්ස් ඒ කියන්නේ දෙයනේ තමන් වැඩ කරන්න යන එයාලයින් එක ගැන විස්තර දැනගන්න ඕනේ ඉතින් ඒ හින්දා අර පාඩම් කරන්න නෙවෙයි ඒක විස්තර හොයලා දැනගන්න. ඒ කියන්නේ ඔළුවේ මයින්ඩ් එකේ තියාගෙන මම මේක කියන්නේ මෙහෙම දන්නවා. මෙයාලා මෙච්චර ඩෙස්ටිනේෂන්ස් ගානකට යනවා. මෙච්චර ෆ්ලයිට්ස් යනවා මෙයාලට තියෙනවා. අර ඉන්නේ එහෙම. එතකොට ඕනේද කියලා නැහුවේ. ඉතින් ඔව් දැනගෙන තියෙන්න ඕනේ. හැබැයි යාලා මට පේපරයක් දීලා මෙහෙම කියලා අහන්නේ නැහැ. හැබැයි ඔයාලා දැනගෙන තියෙන එක හොඳයි. එහෙනම් විස්තර හොයලා දැනගෙන යන්න. තව කට්ටිය හදපු CV එකක් හදන දේ කියන්නේ කියලා මම ඒකත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. තව ඊමේල් පාස්වර්ඩ් අප්ඩේට් කරන විදිහ අහලා තිබ්බා. ඇප්ලයි කරන විදිහ අහලා තිබ්බා. ස්කාස් ගැන අහලා තිබ්බා. ඔය ඔක්කොම මම වීඩියෝස් වලින් ගේන්නම්. එක වීඩියෝ එකේ ඔක්කොම කරන්න බෑ. වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් මම හිතනවා පණ්ඩිතයා වගේ ගොඩක් උත්තර දුන්නා. ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න ඇති කියලා මම හිතනවා. අනේ මට කියන්න ඕන තව දෙයක් තමයි වීඩියෝ එක ඉවරනකම් බලන්න. වීඩියෝ එක මැදින් බලලා ඉවර වෙලා අර ඔයාලගේ ලේසියට කමෙන්ට් එකක් දාලා අහන්න එපා. වීඩියෝ එකේම කියපු විස්තර ටික අහපුව අහන්න එපා මේක මොකද්ද කියලා අනේ මට හැම කෙනාටම රිප්ලයි කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඔයාලට දුක හිතෙයි. අනේ ඒ නිසා පුළුවන් නම් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒ නිසා ඒක තමයි මට කියන්න ඕනේ. ඉතින් වීඩියෝ එකත් එක්ක මෙච්චරලා හිටියපු ඔයාලට ගොඩක් thank you. කලින් වීඩියෝස් බලපු අයටත් thank you. ඉතුරු ප්‍රශ්න වලට මම ඔයාලට තව වීඩියෝ අරගෙන එන්නම්. ඒව තමයි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙන්නකම් ගිහින් එන්නම්. bye.